මං ඒරවල කාලේ ෆෑ එකක් තිබ්බා. ඒකට ගෙදරින් කැමති වුණේ නැහැ. ඒකට අවුරුදු 2ක් විතර යද්දි යාගේ ප්‍රශ්නයක් ඇවිත් මං ඒක නෑත්තුවා. මට ඒක දිගටම කරගෙන යන්න උනේ නැහැ. ඊට පස්සෙත් ජොබ් එකට යද්දි කෙනෙක් මගේ පස්සෙන් ඇවිත් මං එයා එක්ක යාළු නොවි ටික දවසක් කතා කරලා බැලුවා. ඒත් ඒක අම්මා දැනගත්තා. අම්මා ඒකටත් බැනලා ඒක නවත්තන්න කිව්වා. ඒ නිසා පස්සේ එයා ගැන මං අමතක කළා. දැන් මට අවුරුදු 21ක්. තාම මට ෆෝන් එකක්වත් නැහැ. දැන් මං එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරනවා. ඒත් අම්මා මාව තාම සැක කරනවා. එක්ස්ට්‍රා ලෙක්චරර්ස් දැම්මා ලෙක්චර්ස් එක කෝල් කරලා අහනවා. සර්ට වෙන්න ඇතිනේ. මං ජොබ් එක කරපු කාලේ පාර්ට් ටයිම් තමයි ලෙක්චර්ස් වල ජොයින් වුණේ. දැන් ජොබ් එකෙන් අයින් වුණ නිසා මං කිව්වා මට ෆුල් ටයිම් යන්න ඕනේ කියලා. දැන් අම්මා බනිනවා මොකෙක් හරි හොයාගෙන දන්නේ ඒකට යන්න ඕනේ කියන්නේ කියලා. දැන් ඒකට යන්න දෙන්නේ නැහැ. අම්මා මාව හරියට සැක කරනවා. මට මේක හරි ප්‍රෙෂර් එකක්. යාළුවෝ එක්කවත් ඒසියෙන් කොහෙවත් යන්න දෙන්නේ නැහැ. අපේ ගෙදර මට ලොකු ප්‍රශ්න තියෙනවා. ඒත් මට ගෙදරින් එළියට යන්න දෙන්නෙත් නැහැ. ලෙක්චර්ස් වලට ඇරෙන්න. මට ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්න යන්න ඕනේ. ඒත් යන්නේ කොහොමද කියලා මට අයිඩියා එකක් නැහැ. ඔව් ડોක්ටර් කෙනෙක් හම්බ වෙන වාත් යන්න ඕනේ. වාගේ අම්මත් යන්න ඕනේ. මේ එහෙම ප්‍රශ්න ලංකාවේ තියෙනවා. ඉතින් ඒක වැරදි. ඒක බොහොම පැහැදිලි වැරදි වා කියන කතාන්දරේ වා කියන එක හරිනම් මම දන්නේ නැහැ වා කියන එක හරිද කියලා. වා කියන විස්තරේ හරිනම් එතන අම්මා බරපතල වැරද්දක් කරනවා. ඉතින් ඕක තව ගෙදර පවුලේ වැඩි හිටියෝ කවුරු හරි ඉන්නවනේ එහෙම කෙනෙකුට කතා කරලා ඒක පොඩ්ඩක් විසඳ ගන්න බැරුව නම් හොඳයි. මේ කොහොමද ඔහොම බෑ. ඉතින් දැන් ඔහොම දැන් අම්මට තේරෙන්නේ නැති කැලලක් තියෙනවා. අම්මා ওই කියන කතාව හරිනම් වා කියන කතාව ඇත්ත නම් මේ දැන් ඔහොම වාව ගෙදර අස්සෙම තියාගෙන වාව කවදා හරි දවසක බන්දලා දුන්නාට පස්සෙත් ප්‍රශ්න ඇති වෙනවා. මොකද වා ජීවත් වෙන්න දන්නේ නැහැ. වා තනියෙන් වැඩක් කරගන්න දන්නේ නැහැ. එතකොට විතරක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊඳ වාව ප්‍රැක්ටිකල් ජීවිතයට හුරු නොකිරීමේ බරපතල ගැටලුවකුත් ඔයගොල්ලන් අම්මා කරන ඔය ෆෑස් කතාව පැත්තකින් තිබ්බත්. සාහිදව අවුරුදු 21ක කෙනෙක් ඉතින් වා වැඩි හිටියෙක්නේ දැන් ඉතින්. වා සම්බන්ධයෙන් වාට තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒක අම්මට තේරෙන්නේ නැත්නම් ඔක අම්මා පිළිගන්න කෙනෙක්ට කියලා කියන්නේ අම්මගේ අම්මා ඉන්නවා නම් එයාට කියලා හරි නැත්නම් ඒ පවුලේ වැඩිමහල් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් අම්මගේ අයියා හරි අක්කා හරි කවුරු හරි ඉන්නවා නම් ඒ වගේ මේ වැඩේ කියන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කරලා ඒක කිව්වනම් හරිද? ඔයා කිව්වට යහන්නේ නැහනේ. මේ ඒකින්ද මේ ඒක එහෙම කරගත්තා නම් හොඳයි. නැත්නම් වා ඇත්තටම වා සෑහෙන මේ මානසික ප්‍රශ්න නුදුරුවේ දිගටම හිටියොත් එහෙම. සර්ගේ වීඩියෝ එක සර් කියන new wealth is happiness කියලා. ඒ වගේ වර්තමාන ගැන කියවීමක් තියාගන්නේ කොහොමද? මම අර කල්ලුත් කිව්වා මගේ මේ අදහස් නෙවෙයි. මම දාර්ශනිකයෙක් නෙවෙයි. ඔය තැන් වල තියෙන ඒවා තමයි මම කියන්නේ. මම කියන ගොඩාක් ඒවා වෙන ප්‍රකට දේවල්. කියන්නේ කාට හරි හිතෙනවා නම් ඒවා මේ අලුත් වගේ. කියන්නේ ඔයා සාමාන්‍ය දේවල් ගැන වාගේ දැනුමේ අඩුවක් තියෙන නිසා තමයි වාට එහෙම හිතෙන්නේ. නැත්නම් මේ මහා අමුතුව මම කියන්නේ මේ ඒක නිසා නිකන් කියන්නේ මෙහෙමයි ඒක හොයනකොට හම්බ වෙනවා. ඉතින් කියන්නේ වා ෆෝන් සරලව ගන්නකො ඔයා නිකන් FB එකේ ගන්නකො Instagram හරි මොකක් හරි එකක ඔයා මොනවද බලන්නේ ඒවා තමයි වාට සජෙස්ට් වෙන්නේ. ඒ වගේ මේ වාට ඕන නම් ඔය වගේ මේ වෙලාවේ තියෙන මොන හරි මානසික තත්ත්ව ගැන හොයන්න වා ඒක හොයන්න වා දිගට මේවා තමයි එන්නේ. එතකොට ඒක එහෙම තමයි වෙන්නේ. ඉතින් එතකොට වාට මේ ඔය වගේ දේවල් වා නිකන් සර්ච් කරලා බලන්න දිගටම මේ වගේ වෙනවා. නැතර මේ කතර channel එක මම දවසකට කිව්වා. මම ළඟදී නම් ඒක බලලා නැහැ. මම ගිලන් දවසේ කියන්නම් ටිකක් ඒකත් ප්‍රසිද්ධ channel එකක් මේ මොන ටුමෝරෝද මම දැකලා තියෙනවා.